හරි ඔයගොල්ලෝ යන්න එළියට වැටෙන්නේ අල්ල ගන්නවා. Hi friends. හොඳයි. Welcome back to my YouTube channel. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට ප්‍රොමිස් වුණා වගේම Thailand vlog එකේ part 2 අරගෙන මම අනේ sorry මට මේ vlog එක දාන්න චුට්ටක් පරක්කු වුණා. මොකද uni එකේ වැඩයි ප්‍රොමෝෂන් වැඩයි එක වැඩින්දා පොඩක් ඉතින් busy මේ දවස්වල. ඒ වුණාට මම හිතුවා මොන වැඩේ තිබ්බත් මේ vlog එක edit කරලා ඔයගොල්ලන්ට දෙනවා කියලා. ඒ වගේම කියන්න ඕනේ මගේ කලින් vlog දෙකම ඔයගොල්ලෝ ආදරෙන් වැළඳ ගත්තා. ඒකට ගොඩාක් thanks. ඉතින් මේ vlog එකටත් ඔයගොල්ලෝ ගොඩක් ආස වෙයි කියලා මම හිතනවා. මම ඇවිත් ඉන්නේ Snow World එකට. So let's see. මාර සීතලයි ඉන්න බෑ සීතලයි. තායිලන්තේ කෙලින්ම කාර් උනේ හැම්පිනම වෙනස් වුණා. සීතල නෝරේ තායිලන්ත වල Kiva innamahal lang vila eda e poruineta nepe mat api paraday matakayan mahita paray bahita ganata mat paradone මට මගේ මේ වීඩියෝස් දකිද්දි මට එක දෙයක් කියන්න හිතුණා. මොකක්ද දන්නවද? කෙනෙක්ට සතුට කියන දේ කොච්චර වටිනවද කියලා. ඉතින් අපි ගොඩක් අය සතුට කියන දේ වෙන කෙනෙක්ගෙන් හොයනවා. මම දන්න විදිහට නම් සතුට තියෙන්නේ තමන් ගාවම තමයි. මොකද අපි කවුරුවත් හින්දා දුක් වෙන්නවත් කවුරුවත් හින්දා අඬන්නවත් යන්න ඕනේ නැහැ. මොකද තමන් ගාවම සතුට තියෙනවා නම් ඒ සතුට පරිස්සම් කරගන්න එක තමයි අපි කරන්න ඕන. මේ පේනවද අපේ අත් සීතලට ගල් වෙලා රතුත් වෙලා. මට නම් හිතා ගන්න බෑ මේ සීතල රටවල මිනිස්සු කොහොම ඉන්නවද කියලා. හැබැයි ඉතින් ඒගොල්ලන්ට ඒක හුරු ඇති. anyway ඔන්න අපි ඊළඟ ස්පොට් එකට ආවා. මේක නම් මාරම ඉන්ට්‍රෙස්ටිං. ඕගොල්ලොම බලන්නකො මොකද වෙන්නේ කියලා. තරුගනින්දි නුබව පන්නු හීනයකලේලා සපටින්දි පතුම් සේරම කළුවරේ බින්දා මල් පිසෝවී මෙමට දන්නු සතුට වලිගත්තා මට මේක වීඩියෝ කරන්නත් බෑ මම ඔන්න ඉතින් ඊළඟට මෙන්න මේක try කරන්න කියලා අක්කට ඕනි කිව්වා. මම නම් ඇත්තටම බයයි මේකට. හැබැයි අක්කා යන නිසා මමත් යනවා. මොකද මං එයාට ආදරේ. හිහි. let's see. ඩෝනේ.
ඔයාට අවුල් ගිහිල්ලා වගේ වෙයි.เสร็จเลยช่วงรอบต่อไปครับสิ่งของวางได้ตามมุมสถานีเลยนะครับผมเป็นกล่องสีที่วางได้เลย කොහොමද රයිඩ් එක? รองเท้าส่วนรอง ගියේ නැත්තම් වැඩක් නැහැ. สองฝั่งนะ ඊට පස්සේ අපි ගියා ඊළඟ ගේම් එක හොයාගෙන. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න අපි ඊළඟට මොන වගේ දේවල් කරයිද කියලා. මොකද ඊළඟ ටික තමයි හොඳම ටික. අර කෝක තාත මේ අල්ලගෙන ඉඳගත්ත නැත්තම් අපි ඒක try කරන්න ගියාට හැබැයි ළඟට ගියාම නම් ඒකට තිබුණ ඉන්ට්‍රස්ට් එක ටිකක් නැති වුණා. මොකද ඒක ටිකක් වෙලාම ප්ලේ කරන නිසා ටිකක් බෝරින් වගේ කියලා හිතුණා. කලින් ටික වීඩියෝ වෙලා නැහැ. දැන් ආයෙ යනවා ඒක වීඩියෝ කරගෙන. දැන් ඉතින් ආයෙම නේද? යනවනේ. දැන් මේ වීඩියෝ එකේ කස්ටමර් බයි. අපි දැන් යන්නයි හදන්නේ. කිට්. බොරු අනේ යන ඩිසයිඩ් කරාට එහෙම ගියේ නෑ. ඔන්න බලන්නකෝ අපි වොෆල් එකකුත් කාලා ඊළඟට කොයිද යන්නේ කියලා. ගමනේ වොෆල් එකට ඇත්තටම මාරම රසයි. ඕගොල්ලෝ ඩ්‍රීම් වර්ල්ඩ් ගියත් මේ වොෆල් එක try කරන්න අමතක කරන්න එපා. අයියගේ. බලන්න. Hi friends. කලින් ගියපු හැම එකම එච්චර අපාය නැති වුණ නිසා අපි හිතුවා මේකත් එච්චරම ගාණක් නැතුව ඇති කියලා. හැබැයි ගියාට පස්සේ තමයි තේරුනේ ඒක කොච්චරම අම්බෝ. මොකද්ද මේ උනේ? ඉවරයිද? මේ ටික තමයි මම මේ vlog එකේ කැමතිම පාර්ට් එක. මම හිතන්නේ ඔයගොල්ලෝ මේකට කැමති වෙයි. හැබැයි හොල්මන් වලට බය අය මේක බලන්න එපා කියලා මම කියනවා. හැබැයි ඉතින් මට නම් එච්චරටම බයක් නෑ. හැබැයි සමහර අය බයයිනේ. හරි බලමුකෝ. මන්නම් හිතන්නේ හොල්මන් වලට බය කෙනෙක් මෙතෙන්ට ගියොත් ඇත්තටම බය හිතනවා. හැබැයි ඉතින් මම ඒව විශ්වාස කරන්නේ නැති නිසා මට නම් එහෙම අවුලක් උනේ නැහැ.
මම මේ වීඩියෝ එක දකිද්දි තමයි දැක්කේ මගේ නේල්ස් වගේම මගේ තට් ටිකක් දිලිසෙනවා කියලා. මගේ නේල්ස් වව් බයත් නෑ හැබැයි වව් ෆ්ලෑෂ් එක නැතුව හරියන්නේ නෑ අර ගොඩේ නෑ ඒත් බයයි කමට හොඳයි Halo, saya udah telepon. Halo, not telepon. එයා ෆෝන් එක අයින් කරන්න කිව්වේ අපේ සේෆ්ටි එකට. හැබැයි ඉතින් මම වීඩියෝස් ටික අරගෙන තමයි ෆෝන් එක පැත්තකින් තියුවේ. තව එකක් දෙන්න. බාත් 100ක් දෙනවා. 100ක්. බාත් 50යි. අන්න අරක වැටෙනවා. මොන බැරුණා බාත් 50යි. කොහොමද ඔයාගේ ජයග්‍රහණය ගැන 50යි දෙන්න 50යි. හැබැයි සචිට බාත් 209යි. वर्षा वही मातमा सिद्ध संखा निवे यही मेदा संसारी मगे नन्ना दुनन्ने ඉතින් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ පාට් එක එතනින් ඉවරයි. ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ආයෙ රෙඩි වුණා එළියට යන්න කට්ටියත් එක්ක එක එක මොන හරි බඩු මේව තියෙනවා නම් ඒව ගන්නයි පොඩ්ඩක් ඇවිදින්නයි පූජි අක්කට ඇඳුම් ටිකක් ගන්න ඕනි කිව්වා එයාගේ නංගිලා දෙන්නටයි ඒ කට්ටියට. ඉතින් අපි ඔක්කොම ගියා shopping කරන්න. පළවෙනි එක සක්සස් වෙන්නේ තමයි. හැබැයි මම try කරනවා මේක හොඳටම කරන්න. ඉතින් ඔයගොල්ලෝ බලලා කමෙන්ට් කරන්න, share කරන්න, subscribe කරන්න. මම නම් කියන්නේ subscribe කරලා තියෙනවා නම් unsubscribe කරන්න. ඕ දෙයක් කරනවා. වෙලෙට දාලා තියෙන මේකයි කරනවා. අනේ චූටි. චූටි පොල් දෙදී. Bangkok pus. මෙන්න මෙයාට පූසෙක් දැකලා ඉන්න බැලු. අනේ කොටි පැටියෙක්. කොහොමද බලන්නකො ලංකාවේ ටුක් වලයි තායිලන්ඩ් ටුක් වලයි එළියට වැටේ අල්ල ගන්න. මදියුනදෝ දෙවියන් හට පෙරුව මවන විට දිගමන හේ නිසාදෝ වලගැහුණු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම්සින මම හිතුවේ මම බලඟ ඉඳගෙන අයරුව දෙස බලමින් සැනසෙන්නට මදකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුණා හිත හොයලස් මග හැරේ බොහොමයක් කල් ගෙවී ගියමුත් නුඹ කොහේ හෝ ඊට පස්සේ අපි ලොකු රවුමක් ගහලා ටුක් එකේ අපි ආව shopping කරන්න. මේ තියෙන්නේ බැංකොක් ටවුන් එකක්. මට හරියට නම මතක නෑ මොකද දැන් ඉතින් ගොඩක් කල්නේ ගිහිල්ලා. ඒක නිසා ඉතින් අපි මේ ආවේ මොනවා හරි බඩු ඒව මේව තියනවා නම් ගන්න. මේ ඉන්න අපි දෙන්න. මේ තියෙන බැංකොක් ටවුන් එක.
ඉතින් ඒ මොනවා කරන්නත් සල්ලි එපැයි. ඉතින් අපි ගියා එතන ළඟ තිබ්බ ෂොප් එකකට මනී ටික එක්ස්චේන්ජ් කරගන්න. මොකද අපි ඩොලර් ඔක්කොම ටික එක්ස්චේන්ජ් කරේ නෑ. ටිකයි ඉතින් ඉතුරු ටික එක්ස්චේන්ජ් කරගන්න තමයි ගියේ. ඊට පස්සේ ගයන් අයගේ අලුත්ම සින්දුවට මම TikTok එකකුත් කරා යත් එක්කම. ඒක නම් ඔයගොල්ලෝ දකින්න ඇති මගේ TikTok එකේනොයි FB එකේනොයි මම ඒක අප්ලෝඩ් කරපු නිසා. ඉතින් ඒකේ BTS තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ තායිලන්ඩ් ටවුන් එක අපිට වයිඩ් විව් එකකින් පේන හැටි. ඉතින් හරිම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති මේ විව් එක. අපේ අක්කට ඉතින් මැජික් එකක් වගේ ඒක දිහා බලාගෙන ෆොටෝස් වීඩියෝස් ගන්නවා. ඇත්තටම ඉතින් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ගියා දෙලුම් බීම් එකක් බොන්න. මම තායිලන්ඩ් ගිහිල්ලා ඇත්තටම වැඩියෙන්ම ආස කරපු ඩ්‍රින්ක් එක තමයි මේක. මොකද මේක මාරම ෆ්‍රෙෂ් මාරම රසයි. කොච්චර බිව්වත් එපා වෙන්නේ ඒ තරමටම මම ඇඩික්ට් වුණා ඒකට. මම විතරක් නෙවෙයි අපි ඔක්කොම එහෙමයි. ඕන් තරම් සල්ලි ගන්න. මෙන්න 7-11 එක ඉස්සරහට ගමු. අපේ මේන් එකේ. හා. හපි. දැන් තමයි කාලා. දැන් වෙලාව මං හිතන්නේ 1යි ගාණක් හරි 2යි ගාණක් හරි. මගෙන් ගත්තලු මේ මොනවාද? මගේ එකෙන් ගත්තලු. කීයක්ද මන්ද දෙන්නා? හරියට ගන්නක ජීවිත කාලෙම මං සල්ලි ගන්න ඕනේ ඔයාගේ. ළමයිට දෙන්න ඕනේ. ඉතින් කිව්වම රුඩ නැගලා යන්න. නැගලා යන්න හදනවා. Mini cats. Mini cats. ඔනේ මං හිතුවේ ඇත්තටම අර මේ මිනිස්සයා මේ හදනවා කියලා මෙතන. ඔන්න ඉතින් තායිලන්ඩ් vlog එකේ සෙකන්ඩ් පාර්ට් එකත් මෙතනින් ඉවරයි. හැබැයි ඉවරයි කියලාද හිතුවේ. ඉවර නම් නෑ පුතේ, තව තියෙනවා. එහෙනම් තායිලන්ඩ් vlog එකේ පාර්ට් 3 එකත් මම අරන් එනකම් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. ඒ වගේම අමතක නොකර මගේ YouTube channel එකත් subscribe කරලා ඔයගොල්ලන්ට හිතන දෙයක් කමෙන්ට් කරගෙනත් යන්න. bye bye, see you.